අපන් මගේ YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ භෝග වගාවට හිතකර සතුන් කවුද කියලා දෙන්න. එහෙනම් යමු අද පාඩමට. පාඩමට යන කලින් අනිවාර්යෙන්ම අපන් මගේ YouTube නාලිකාව subscribe කරන්න, මේ වීඩියෝ එකට like කරන්න. එහෙනම් අපි යමු අද පාඩමට. මේ ඉන්නේ ගැඩවිලා. ඉතින් ගැඩවිලාගෙන් භෝග වගාවට තියෙන හිතකර දේ තමයි එයා පස පෝෂණය කරනවා. ඊළඟට ඉන්නේ බකමූණා. බකමූණා භෝග වගාවට හානි කරන මේ වගේ සත්තු ගිල දානවා. එතකොට මේ ඉන්නේ සමනලයා. සමනලයා අපට උදව් වෙන්නේ සමනලයා පරාග පෝෂණයට දායක වෙනවා. ඒ වගේම මේ ඉන්නේ බඹරා. බඹරාත් පරාග පෝෂණයට උදව් කරනවා. ඒ වගේම බඹරා සමනලයා වගේ මේ මීමැස්සා එයත් පරාග පෝෂණයට තමා දායක වෙන්නේ. එහෙනම් අපි යන් ඊළඟට ඇටි කුකුලා. ඇටි කුකුලා භෝග වගාවට හානි කරන ගොළු බෙල්ලෝ, පණුව වගේ සත්තු ආහාරයට අරගෙන භෝග වගාවට උදව් කරනවා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් භෝග වගාවට හිතකර සතුන් ගැන දැනගන්න ඇති කියලා. මේ වගේ වැදගත් වීඩියෝ ලබා ගන්න අමතක නොකර අපන් මගේ YouTube නාලිකාව subscribe කරන්න. මේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, යාළුවන්ට දැනුම් බෙදා ගන්න, share කරන්න. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.